පයිබුවන් නැවත වතාවක් ගල්ෆ් කලාපය උණුසුම් වෙමින් පවතිනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගත් තීරණයකට අනුව නාවික හමුදාව විසින් හෝමුස් කලාපයට නෞකා සඳහා මඟ පෙන්වීම කිරීම ආරම්භ කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා එම මෙහෙම හඳුන්වනු ලැබුවේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් ලෙසයි. ඒත් සමගම ඉරානයේ දැඩි කලබලයට පත්ව තිබෙනවා. එම නිවේදනයේ සමගම ඉරානය මිනිසින් අනතුරු ඇගවීමක් ලෙස කර තිබුණා. ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුම ආරම්භ කිරීමට ප්‍රධාන හේතුව ලෙස දන්වා තිබේ ගල්ෆ් කලාපය තුළ සිරවී තිබෙන 2000කට වැඩි නාවික යාත්‍රාවලට පහසුකම් සපයා දීමයි. ජාත්‍යන්තර සමුද්‍ර සංවිධානය ඇස්තමේන්තුවලට අනුව 2026 මැයි මාස මුල වන විට ගල්ෆ් ප්‍රදේශයේ නැව් 2000ක් පමණ රැඳී තිබෙනවා. අවම වශයෙන් තෙල් සහ LNG ටැංකි 150ක්, බහලුම් නැව් 130ක් පමණ සහ ක්‍රූස් නැව් 6ක් ඇතුළත් වෙනවා. රක්ෂණ සමාගම්ද බොහෝ දුරට යුද අවදානම් ආවරණ ඉවත් කර ඇති අතර එම මාර්ග වාණිජමය වශයෙන් භාවිතා කළ නොහැකි තත්ත්වයකට පත් කර තිබෙනවා. ආසන්න වශයෙන් නාවිකයන් 20000ක් පමණ දැනට මෙම යාත්‍රාවල සිරවී සිටින අතර බොහෝ දෙනෙක් ආහාර, නිරිදිය සහ ඉන්ධන හිගයකට මුහුණ දී සිටින බවයි වාර්තා වෙන්නේ. කෙසේ නමුත් ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුම ආරම්භ වී පැය කිහිපයකට පසුව ඉරානය විසින් ගල්ෆ් බලශක්ති යටිතල පහසුකම් විලක්ක කරගනිමින් ඇමරිකානු මෙහෙයුමට ප්‍රතිචාර දක්වා තිබෙනවා. එම ප්‍රහාරය එක්සත් අරාබි එමිරාජ්‍යයේ ප්‍රධාන බලශක්ති අපනයන යටිතල පහසුකමක් වන ෆුජෛරාවත එල්ල කර තිබෙනවා. ඒ වගේම නාවික යාත්‍රා කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍යයට අනුව එම යාත්‍රාවලට දැඩි හානි සිදු වී තිබෙනවා. ගල්ෆ් යුද්ධයේ සිදුවීම් වලට සමානව හෝමුසී නැව් සඳහා ආවරණයක් සැපීමට එක්සත් ජනපදය උත්සාහ කරමින් සිටින බව විශ්ලේෂකින් පෙන්වා දෙනවා. හෝමුස් සමුද්‍ර සංධියෙන් පිටතට එන නැව් ආරක්ෂා කිරීම සහ මඟ පෙන්වීමට එක්සත් ජනපදය ගන්නා උත්සාහය ගල්ෆ් යුද්ධයේදී එක්සත් ජනපද හමුදාව විසින් කරන ලද උපාය මාර්ගයකට බෙහෙවින් සමාන බව හිටපු එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ජනරල් මාක් කෙමිට් ජාත්‍යන්තර මාධ්‍යයට ප්‍රකාශ කර සිටියා. ඒ වගේම එක්සත් ජනපදයේ අවීර කිරීම හේතුවෙන් ඉරානයට ඩොලර් බිලියන 5ක පමණ තෙල් ආදායමක් අහිමි වී තිබෙන බවට වාර්තා පෙන්වා දෙනවා. ඉරානයේ සතු ගොඩබිම් කබඩා පහසුකම්ද මේ වන විට උපරිම ධාරිතාවයට ළඟා වෙමින් තිබෙනවා. විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ ඉරානයට විකල්ප නොමැති විය හැකි බවයි. ඒ වගේම ගල්ෆ් කලාපයේ ඇති උණුසුමත් සමගම ලෝක වෙළඳ පොලේ තෙල් මිල නැවත වතාවක් ඉහළමින් පවතිනවා. මේ වන විට බෙන්ට් බොරතෙල් මිල ඩොලර් 115 පසු කර තිබෙනවා. ඒ වගේම පාකිස්තාන මැදිහත්කරුවන් හරහා ඉරානය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 14කින් යුත් සාම යෝජනාව සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා. මේ හේතු කාරණා නිසා ඉදිරි දින කිහිපය යුද උණුසුමක් සමග කලාපය නැවත වතාවක් පීඩනයකට ලක්වීමේ හැකියාවක් පවතිනවා. මෙවැනි ලෝකයේ සිදුවන තොරතුරු දැන ගැනීම සඳහා අප හා එක්වන්න අපගේ channel එක subscribe කරගන්න. World Brief සිංහල එක්වන්න.